ඩෑමිස් මේක හදන්න බෑ මේක වහන්න බෑ. එක්ස්කියුස් මී මට ඔයාව දැකලා පුරුදුයි. මටත් ඔයාව දැකලා පුරුදුයි. අර මේ ළඟවටි පව මල්ලි නේ. ඔයාට වැරදුනා මම හිතන්නේ නෑ. හරි මේ මෙතන අර අපේ ආච්චි බුලත් කඩේ කරන්නේ. ආච්චි ඒත් එක බිස්නස් කරන පුතා නේ. මට අඳුර ගන්න වෙනවා රැවුලත් ඇවිල්ලා. අම්මෝ ලොකු නෑ නෑ ඔබ වරද්දගෙන තියෙන්නේ මම යන්නේ නෙවෙයි. නගර සභාවෙන් ආවලුනේ පෙට්ටි කඩේ අයින් කරන්න. මල්ලි ගේමම ඉල්ලන්න මල්ලි දෙන්න එපා. ඔබට මාව අඳුර ගන්න බැරිද මම කියන්නේ මම එච්චර වෙනස් කළාද මම? අර ඔබට මතක නැද්ද ඉස්ස කොරටුව කරන චමින්ද අයියා. අට්ටි ලව්වේ දෙයියනේ අඳුර ගන්නත් කරනවා. මොන ඇට්ටකුණා වල්ලපට චමින් දෙද්දී අකෝ චමින්ද නෙවෙයි මම මාව මතක නැද්ද ඔබට මතක් කරගෙන ඉන්නේ මගේ ඩයල් එක දැක්කම මතක් වෙන්නේ නැහැ ඔබට. අට්ටි ලව්වේ අනේ ආම්දුරනේ මට අඳුර ගන්න බැරුණා මේ අර අපේ තොරණ ගහන රංජිත් මහත්තයාගේ පුතාන්. මොන තොරණක්ද මොන මගුලක්ද කියලා චාල ටැන්ට් එකේ පයිප් ගහපු මල්ලිනේ. පයිප් ගහගෙන ඉන්න තොපි කොමස් කරන වසන්තගේ පුතා රාහුලේ. මොන වසන්තයද? හලනක මල්ලිනේ අර මෙව්වගේ අර ඉන්ෂුරන්ස් එකේ. තොට කැම්පස් එකේ හිටපු චාමර මතක නැද්ද? චාමර මේ මම චාමරේ යකෝ. අට්ටෝ ගල් චාමරය. ඒ ඔය නම මෙතන කියන්න එපා බං. මට අඳුර ගන්නම බැරි වුණා හොඳේ. අඩෝ උඹ ලස්සන වෙලා මොඩ් වෙලා අර කාර් එක උඹේද? ඔව් මගේ තමයි. මම දැන් කම්පැනි එක මැනේජර් කෙනෙක් නේ. උඹ කොහොමද බං ගේමක් ගහකට උඹ එන කෝඩ් එක ගහලා හිටියේ. උඹ කැම්පස් එකේ තර ලෙක්චර්ස් වල එහෙම ආවෙත් නෑ. අන්තිම කැම්පස් එකේ මම බැජ් එකේ මේ එක්සෑම් වල මේ අන්තිමේට කලින් ඒ කාණේ බං. උඹට අර එක්සෑම් එහෙම ෆයිනල් එක්සෑම් ටික ඔක්කොම මමනේ බං ගොඩ දාලා දුන්නේ. අන්තිම ෆස්ට් ඉයර් එකේ උඹ සෑහෙන එක්සෑම් ගොඩක් රිපීට් ඉතින්. ඒ අඤ්ඤා බකල් මල හුට් අප්පර නන්නත් අර ගිහිල් මල නෙවෙයි. තොටෝම උනේ කොහමද කියලා කියපන්කෝ. දැන් කොතෝ මේ බැජ් එකේ පිටු බැජ් ස්ටොප් නේ. උඹ කෙල්ලෝ වට කරගෙන නිකන් ශාරුක් ඛාන් වගේ කැම්පස් එකේ පට්ට ආතල් එකේ හිටපු දැල්ල ගන්න. දැන් මේ මෙතන මේ විද්‍යා කයිනට වෙලා යකෝ කුඩේ සපත්තු මහන්නේ. මොකද්ද බං ඔබට උනේ? මෙන්න මේකනේ බං මට උනේ. මේ මගුල සබ්මිට් වෙන්නේ නෑ බං. අයියෝ මේ ඩොම් කොහොමද බං එක්සෑම් එක මේව කරේ? හෙලෝ සර් මං ගන්නවා සර් දැන් ගන්නවා සර් පේනවද? හෙලා හොටෝ ස්ටක් වුණා බං අයියෝ. අනේ බං මට ෆෝන් එකක් දීපන් බං කරන්න බෑ ඔන්ලයින් එක්සෑම්. හෙලෝ අඩෝ ඔබ මාර දුකක් නේ බං විඳලා තියෙන්නේ. මට උඹේ මේ ප්‍රංච වැල්බයිල වැඩක් නැහැ. මට කියපන් ඔබ මේ ඕස්ට්‍රේලියානු පට්ටි මීහරකෙක් වගේ ඉඳලා කොහොමද මෙච්චර ලස්සනට ගේමක් ගහගත්තේ කියලා. එයි බං මං අර ඒ දවස්වල ඩයලොග් එකෙන් දුන්නේ අර 35999 මේ 5G ස්මාර්ට්ෆෝන් එකක්. ඒක ගත්තනේ. අනේ මේ ඒක දේශීය වැල් පෙන්නලා කෑගත්තෝ. තොට කොහෙන්ද යකෝ රුපියල් 35999 ඒ කාලේ ඔබට මේ කැම්පස් එකේ යකෝ අර ඉන්දියාප්ප විශ්ව ප්ලේන් ටික ගහගන්න බැරුව මගෙන් සල්ලි ඉල්ල ගත්ත එක. ඔබට කොහෙන්ද ෆෝන් කරන සල්ලි? කොහොමද ෆෝන් එක ගත්තේ? ඒ දවස්වල ඉතින් මේ මහ පොළොව වාරික දෙකක් ෂේප් එකේ එකතු කරගත්ත ගේමක් ගහලා. අනේ මේ චාමර බයිලා ගහන්න එපා. ඒ ඔක්කොම එකතු කරලා එතන තියෙන්නේ බා රුපියල් මේ 10000ක් වගේනේ. ඉතුරු ටික අයියෝ ගොම්බි බික්කම් වට ප්‍රස්ථාර මල් කෑද ඇත්තෝ. යකෝ රුපියල් 7990ක් දීලා ඉතුරු ටික අපි කැමති වාරික වලින් ගෙවාගෙන යන්න පුළුවන් නේ. යකෝ ඒ දවස්වල ෆෝන් එක තිබිච්ච හින්දා දඩබඩ ගාලා මං එක්සෑම් ටික සබ්මිට් කරා. අන්තිම 5G අස්ප ස්පීඩ් එකක් යකෝ තියෙන්නේ. ඔන්ලයින් අසයින්මන්ට්ස්, විවා, ප්‍රැක්ටිකල් ටෙස්ට්, ඔන්ලයින් ලෙක්චර්ස් එහෙම ගේමක්ම නෑ. කනෙක්ෂන් ස්ටක් වෙන හුට පටා නම් මනම් මොන මගුලක්වත් නෑ බං. බටර් වගේ ෆෝන් එක මාරම ස්මූත්. බල මේ එක්සෑම් සබ්මිට් කරන්න ගිහිලා පැය ගණන් ලොටරකොට මම විනාඩි දෙකෙන් තුනෙන් එක්සෑම් එක සබ්මිට් උත් කරලා යකෝ පාඩ්නුත් කරා. සිරාවට ඒ විතරක්ද බං. මම දැන් මේ මැරි කරලා ඉන්න කෙල්ල ඉන්නේ. ඒකේ හම්බුනේ ඔය ෆෝන් එක හින්දා යකෝ. ඒක නම් මට හිතා ගන්න පුළුවන්. ඉතින් ඔබ ෆෝන් එක පෙන්නලා කෙල්ලව දැලේ දාගන්න. ඒකට පිස්සුදු ගොම්පිත්තල වල්ලපට උනහපලුව යකෝ ෆෝන් එක ගත්තට පස්සේ මාස 3ක් යනකම් TikTok scrolling unlimited. ඒ මදියට මේ ගිගාබයිට් 10 ගානේ මාස 3ක් යනකම් ගිගාබයිට් 30ක් anytime data free. කොහොම හරි TikTok එකෙන් කැලලක් සෙට් කරගත්තා. මේ බලන්න මම තාම ෆෝන් එක ගිනි ගින්දරට වැඩ යකෝ. තාම වැඩ. මේ මට මාර දුකයි බං උඹ ගැන. දැන් මම ලක්ෂයකමාරක් විතර පඩියක් ගන්නවා මේ ජොබ් එකෙන්. මට මාසේ දවස් 30ක් වැඩ කරනවා. මේකයි පොඩි අවුලකට තියෙන්නේ. හැබැයි බං මම ලක්ෂයකමාරක් විතර ගන්නවනේ. දැන් උඹ ඔහොම මේ දුක් විඳිනවා දකිනකොට මට මාර අවුල් බං. මම මාසෙට දවස් කීයක් විතර වැඩ කරනවද ඔය විදිහට? මං කොහොමද මචං වීකෙන්ඩ් එකේ වැඩ කරන්නේ නැහැ. හරිද? මාන්සි බා එක දිගට වැඩ කරන්න බෑ මේ බාඩ්ලෙන් ළමයි කොන්දවල් රිදෙනවා. හරිද? එතකොට කොහොමද ඉතින් මාසෙට දවස් 20ක් වගේ. ඒතරම සාමාන්‍ය ආදායම කියන්නේ පඩිය කීයක් විතර දෙනවා? පඩිය ඉතින් කීයද බං? පඩිය රුපියල් 30000යි. අඩු 30000කින් කොහොමද බං මාසයක් ජීවත් වෙන්නේ? ඒ බං මට මාර අවුල් යකෝ. මේ මම උඹට කීයක් හරි දෙන්නද? මේ මටත් එහෙම ලොකුවට නෑ. මම උඹට කීයක් හරි දෙන්නම්. උඹ මොකක් හරි ගේමක් ගහගන්න. කොහෙද මාසෙට 30000? දවසට 30000යි. යකෝ මේක සපත්තු ජෝඩුවක් මාන මම රුපියල් 850,000ක් විතර ගන්නවා. යකෝ සමහරලාට මෙන් ජෝඩු 50ක් විතර මානවා. උඹට පුළුවන් ද බං මේ ලක්ෂකමාරේ මාසයක් අදින්න? අතේ සල්ලි නැත්තම් කියපන් මං කීයක් හරි දෙන්න. යකෝ මචං. ඔන්න පොරවි රම් රතුසෝ හමු කැලෑ විලන්නේ නවුම්